අද දවසේ කතා කරන්න ඕන හැමදාම කතා කරන මාතෘකාවකට වඩා පොඩි වෙනස් දෙයක්. දැන් බලන්න අපි ගත්තම ගොඩාක් ගුරුවරු ගොඩාක් අය කතා කරනකොට කතා කරන ආදරය ගැන. දැන් මේ තියෙන්නේ ගොඩක් තැන්වල ආදරය ගැන කතා කරලා අඬවලා හදවත කොනිත්තලා ඒ සිතුවිලි තුලින් මේ යන ගමනක්. නමුත් අපි වෙනස්ම විදිහට අපි කතා කරොත් දැන් හිතන්න අපේ ජීවිතයේ ආදරයේ බැඳීම කියන එක ගොඩාක්ම තියෙන්නේ අපි අර මිනිස්සු කියන කතාවට ලේ හරි බරයි කියලා. ඒක තමන්ගේ ලේ තමන්ගේ උන්. එතකොට මේ කවුද මේ තමන්ගේ උන්? දැන් අපි දන්නවා ගොඩාක් තරුණ පරම්පරාවට ලොකු වෙලා ඉන්නවා මේ පිටස්තරයෙන් හොයාගන්න කවුරු හරි. ඒ කියන්නේ කවුරු ප්‍රේමවන්තිය කියයි ප්‍රේමවන්තයා කියයි එයා තමයි ලොකු වෙලා ඉන්නේ. නමුත් අපේ සහෝදරත්වයේ කොච්චර ගැඹුරුද? සහෝදරකම කොච්චර ගැඹුරුද? දැන් මේ ගැන කතා කරනකොට මට හිතෙනවා හැම ආදරයකටම වඩා ලොකුම ආදරයක් තියෙන්නේ අන්නේ සහෝදරකමත් එක්ක. අපි චූටි ගීතයක් තියෙනවා. මේ ගීතය පණ්ඩිත් අමරදේවයන් තමයි ගායනා කරන්නේ. දැන් ඔබ බොහෝ අවස්ථාවල මෙන්න මේ ගීතයේ මේ පද ටික අහලා තියෙනවා. මා වවුලන් රෑ පුරාම රංචු ගැසීලා මීගස්යට මී වැයි වැහැලා බාලෙමින් පාන්දරින්ම ඇහිදින්නට යන්නට බෑ මට තනියක් දැනෙනවා. බලන්න ගෙදරක අයියා කෙනෙක් මල්ලි කෙනෙක් කියන්නේ කොයි තරම් ලැබියාවක් බැඳීමක්ද තියෙන්නේ. දැන් අද ඉන්න උන්ට ළමා කාලේ අහිමි වෙලා තියෙනවනේ. ඒක අතකින් මේ ටියුෂන් කරන අපිත් වගේ කියන්න ඕන කියලා හිතනවා. ඇයි උදේ ඉඳන් හවසකම් පන්ති දාලා ආයෙත් පන්ති දාලා නිමාඩු කාලයක් නැහැ. නමුත් ඉස්සර බලන්න පුංචි අය මේ පොළු ගැටෙට්ටෝ ඔක්කොම උදෙන්ම නැගිටලා මොකද කරන්නේ? පොඩි මල්ලක් කරා. එමෙත සරමක් ගහගෙන ඒ සරම කැහැපට ගහගෙන යනවා ගහ ගානේ මොනව කරන්නද? අඹ අහුලන්න, ජම්බු ගෙඩි අහුලන්න. ඉතින් ඕක හරි විනෝදයක්. දැන් නම් මේ අපිරිසිදුයි කියලා කන්නෑනේ ලේන් කොට. ඉස්සර ඉතින් අපි ලේන් කොට. ඔය වහුලන් ගහට වහනකොට ගෙඩි ටික වැටෙනවා. අඹ ගෙඩි, කචු පූලම් ඕවා වැටෙනවා. ඉතින් ඕවා ඇහිඳගෙන කන එක තරම් සතුටක් තවත් නැහැ. බලන්න මේ බැඳීම. ඉතින් මේ ගෙදර අයියයි මල්ලි ඔක්කොම එකතු වෙලා උදේ පාන්දර රණ්ඩු අල්ලා යනවා ලේන් කොට හැදෙන්න. වවුල් කොට හැදෙන්න. ඉතින් බලන්න ඒ වවුල් කොට ඇහෙන්න කියපු අයියාගේ මල්ලිගේ බැඳීම මොනතරම් ලිංගතු බැඳීමක්ද. හැබැයි මොහොතකට සදාටම ඔහු දුරස්නොත් ඇති වේදනාව මොනතරම් වේදනාවක්ද. අන්න ඒක තමයි ලේ බැඳීම කියන්නේ. අමරදේවයන්ගේ හඬින් මේ වචන ටික අපි පොඩ්ඩක් අහලා අපි ඉස්සරහට කතා කරමු. කොහොමද සහෝදරත්වයේ බැඳීම? අපි අහමු. මේ අයියා කියනවා බාලෙමින් මට යන්නට බෑ මට තනියක් දැනෙනවා. ගොඩාක් වෙලාවට සහෝදරයෝ ලොකු වෙනකොට ඈතට යනවා වෙන් වෙලා යනවා. ඒ වෙන්වීමේ දුක මම හිතන්නේ ඔය ප්‍රේමවන්තයා ප්‍රේමවන්තිය දාලා ගියාට වඩා ලොකු දුකක් දැනෙනවා. මේ අයියට එයාගේ හිත ඈතට ඇවිදගෙන යන එක අවස්ථාවක්. මෙවල එයා කියනවා මෙන්න මෙහෙම දෙයක්. පැදුරු කොටේ තුරුළු වෙලා ගොම්මන් යාමේ හොල්මන් ගැන කතා කියද්දී මගේගේ දැවටීගෙන අසාවුන්නු මලයි නුඹ නැතිදා මට තනිකම දැනෙනවා. දැන් ඔය අයියයි මල්ලි එක පැදුරු කොටේ නිදාගන්න. අතන මෙහෙම බෑනේ නේද? අයියා එක ෆෝන් එක, මල්ලි එක ෆෝන් එක, අම්මා එක ෆෝන් එක, තාත්තා එක ෆෝන් එක, තාක්ෂණයකින් අපිව කාලා තියෙන්නේ. ඉතින් ඒ කාලා තියෙනකොට ඉස්සරෙම නෙවෙයි. පැදුරු කොටේ නිදාගෙන ඉන්නකොට අයියා මල්ලිට හොල්මන් කතා කියනවා. ඉතින් මේ හොල්මන් කතා කියනකොට මල්ලි මේ හොල්මන් වලට බයයි. අයියාගේ ඇඟේ වෙලෙනවා. ඇයි? ඒ කාලේ අම්මා තාත්තා ළඟ ඊළඟ ආදරේ තිබ්බේ සහෝදරයෙක් ළඟ. මේ අයියා බය කරන්නේ විහිළුවට මේ විදිහට මේ හොල්මන් කතා කියන්නේ. හැබැයි හොල්මන් කතා කියනකොට බලන්න ඒ මල්ලි අයියාගේ ගාව වෙලිලා ඉන්නවා. ඒ තරම් ආරක්ෂාවක් වෙනත් දෙනකින් ගන්න පුළුවන්. මට මේ සහෝදරත්වයේ අගේ වටිනාකම කොච්චර ගැඹුරුද. බලන්න ඒකේ අවසාන වචනේ නුඹ නැතිදා මට තනිකම දැනෙනවා. එතකොට බලන්න මෙල්ලේ නෑකම හරි බරයි පුතේ. අර ඒ තරම් ගැඹුරක්, ඒ තරම් බැඳීමක් තව
තැනක ගන්න. නමුත් අද ගොඩාක් තැන්වල උලුප්පන්නේ මේ අහිමින ආදරේ, පවතින ආදරේ. හැබැයි අපි පළවෙනියට මතක තියාගන්න තමන්ගේ පවුලේ උට ආදරය කරන්න බැහැ. තමන්ගේ සහෝදර සහෝදරියන්ට ආදරය කරන්න බැහැ. වෙන කෙනෙකුට ආදරය කරන්න පුළුවන්. අපි මේ පද ටික අහමු. පුදුම රසයක්, පුදුම බැඳීමක්. බලන්න මේ ගීතය නිකන් ඉන්නලා හොඳට අහන්න. තමන්ගේ සහෝදරයා පිළිබඳ සහෝදරිය පිළිබඳ දැනෙන හැඟීම් කොච්චර ගැඹුරුද බලන්න. අපි අහමු මේ ගීතය. මේකේ හැම වෙලාවෙම බාලයේම පාන්දරින් යන්නට බෑ. මට තනියක් දැනෙනවා. ඉතින් මේ තනිකම මේ වේදනාව දැනෙන්නේ වෙන මොකුත් නෙවෙයි සහෝදරත්වයේ තියෙන ලෙන්ගතු බැඳීම නිසා. අපි මේ ගීතේ දිගටම අහමු. ඔබට දැනේවි. ඔබ මොහොතක් මතක් කරගන්න. ඔබේ ළමා කාලේ ඔබ ඉන්නේ ඒ තමන්ගේ නංගි, තමන්ගේ මල්ලි, තමන්ගේ දිහා බලපස් පොඩි ඉඩම් කෑල්ලකට, ගේකට, ගහකට, කොළකට සහෝදර සහෝදරයෝ රණ්ඩු වෙලා දුරස්ලා ඉන්න ලෝකෙක මේ වගේ සංවේදී ගීතයක් අහනවා නම් මොන දේපලද සහෝදරයොත් එක්ක මේ රණ්ඩු වෙලා ගන්නදී මේ තරම් ලෙන්ගතු මේ තරම් සුන්දර කුඩා කාලයක් තිබ්බ අය මේ වැඩි වියටපත් වෙලා මේ ළමා කාලේ සිතුවිලි බිඳිලා විඳින වේදනාව කොච්චර මේ ගීතය කොයිතරම් සෙනෙහසක් වෙන කියවන අවස්ථාවක්. එහෙනම් අපි තවත් අවස්ථාවක අහමු. එතන ඔය ගීත බුද්ධට අහන්න මම හිතනවා මේ සහෝදරත්වය ගැන කියන්න පුළුවන් හොඳම අවස්ථාවක්, හොඳම ගීතයක් තමයි මේ මාව උලන් කියන ගීතය. අහන්න ඕනේ.